වෙල්කම් බැක් ගේමින් ගෝස්ට් ඇකඩමි රොප් channel ඔන්න ඉතින් අද වීඩියෝ එකකින් අරගෙන ආවේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙන shotgun event එක ගැන. ඉතින් අපි බලමු මේ shotgun අතරින් හොඳම shotgun එක මොකක්ද? ඒ වගේම එක shotgun skin එකක් ගන්න අපිට diamond කීයක් යයිද කියලා. ඉතින් මට මේ වෙද්දි universal token තියෙන හින්දා shotgun skin එකක් නැත්තම් දෙකක් ලබා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි අපි බලමු event එක spin කරන්න කලින් මෙන්න මේ event එකේ තියෙන shotgun skin එකක් ගන්න diamond කීයක් යයිද කියලා. ඉතින් කොහොම හරි මල්ලක ඩයමන්ඩ් නෑ ඉවෙන්ට් එක ස්පින් කරන්න කොහොම හරි මල්ලක යුනිවර්සල් ටෝකන් තියෙනවා මෙන්න මේ ඉවෙන්ට් එකේ තියෙන shotgun skin එකක් ගන්න. ඉතින් අපි බලමු මේ ඉවෙන්ට් එක කොහොමද කරන්නේ ඒ වගේම තමයි හොඳම shotgun skin එක මොකක්ද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඒ වගේම තමයි මේ වගේ අලුත් ඉවෙන්ට් එන දවස වෙලාව හරියටම දැනගන්න ඔයාලත් Gaming Ghost Academy YouTube channel එකේ ඒ වගේම තමයි TikTok එකේ ඒ වගේම FB එක follow කරලා ඒ වගේම sub කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් 8 ඉඳලා රෑ 10 වෙනකන් Gaming Ghost Diamond Store එකෙන් Diamond top up කරගන්න. ඒ වගේම තමයි පැය දෙකක් Diamond top up කරන්න පරක් වුණොත් ඒ එක්කෙනාට weekly light එකක් free දාලා දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේ contact number දෙකට මේ display කරන WhatsApp number දෙකට message එකක් දාලා ඔයාලට පුළුවන් ID එකටම Diamond top up කරගන්න. ඉතින් WhatsApp number දෙකෙන් එකක් හෝ බෑන්ඩ් වුණොත් ඔයාලා අනිත් එකට message එකක් දාන්න දෙකම බෑන්ඩ් වෙලා තිබ්බොත් offline හිටියොත් ඔයාලා මගේ ටෙලිග්‍රෑම් එකට මැසේජ් එකක් දාලා টොප් අප් එක දාගන්න. හරි දැන් අපි බලමු මෙන්න මේ අලුත්ම ඉවෙන්ට් එක. ඉතින් අපි මෙතනින් ඉස්සෙල්ලාම බලමු හොඳම shotgun එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ shotgun skin එක. ඉතින් මම ඉස්සෙල්ලාම පැහැදිලි කරනවා shotgun skin ටික ගැන. ඉතින් මේ විදිහට තමයි මේ පාර ඇවිල්ලා තියෙන අලුත්ම shotgun skin එක. මෙන්න මේක token 300ක් ඕන. හරිද මේ shotgun skin එක අපිට බලා ගන්න පුළුවන් damage double තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එනිමියාට damage වෙනවා දෙගුණයක් වැඩි කියන එක. ඒ වගේම දෙගුණයක් කිව්වට damage එක 100ක් යනවා නම් 300ක් 200ක් වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි අර පොඩි damage එකක් වැඩි වෙනවා double වෙලා. ඒ වගේම තමයි ඊළඟට reload speed එකක් තියෙනවා. ඉතින් reload speed එකක් තියෙන එක නම් සුපිරියක්. මොකද අර වෙන ගන්න එකට වඩා ඒ කියන්නේ මේ ගන්න එකේ reload speed එක රිනනේ මේ ගන්න එකට වඩා මේක රීලෝඩ් වෙනවා. ඒ කියන්නේ අර එනිමි එක ෆයර් කරද්දී අපිට රීලෝඩ් කරලා ඉක්මනට යාට ෆයර් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි රේන්ජ් එකක් රින කරලා තියෙනවා. ඒ කියන්නේ රේන්ජ් කියන්නේ දුර වදින ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. ඒ ගන්න එකේ විශේෂත්වය තමයි ඒක. ඊට පස්සේ මේ ෂොට් ගන්න එක. ඉතින් මේ ෂොට් ගන්න ස්කින් එක මම හිතන්නේ මේක ලෝ ප්‍රයිස් එකක් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක රතු පාට එක. ඉතින් මේකත් අපිට බලා ගන්න ඇකියුරන්සි ඩබල් කියන්නේ අර විහිදිලා යන බුලට් එක ඇඟට යනවා වැඩි එකයි තමයි ඒක හින්දා තමයි ඇකියුරන්සි ඩබල් කියන්නේ. ඉතින් ඒකත් අවුලක් නෑ ඇකියුරන්සි තියෙන එකත් ඇකියුරන්සි ඩබල් තියෙනවා මේක. ඊට පස්සේ රේට් ඔෆ් ෆයර් එකක් තියෙනවා. ඒ කියන්නේ අර බුලට් එක වෙඩි තියද්දී ෆයර් රේට් එක. ඒ කියන්නේ අර ඇමෝ එක වේගෙන් යනවා වැඩි. ඒ වගේ මූවමන්ට් ස්පීඩ් එකක් රින. ඒ කියන්නේ අර ගන් එක අරන් හැරවෙන වේගෙ පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. ඊට පස්සේ මේක බලා ගන්නවා රේට් ඔෆ් ෆයර් ඩබල් තියෙනවා. ඒ කියන්නේ අර මේ බුලට් එක යන වේගෙ වැඩි කරලා තියෙනවා ඩබල්. ඒ වගේම රේන්ජ් එකක් දන තියෙනවා. ඒ කියන්නේ දුර වදිනවත් වැඩි. ඒ වගේම තමයි රීලෝඩ් ස්පීඩ් එකකුත් රින කරලා තියෙනවා. රීලෝඩ් ස්පීඩ් රින හින්දා නම් පොඩ්ඩක් අවුල්. ඒ වගේම මේකේ රීලෝඩ් ස්පීඩ් ඩබල් තියෙනවා. ඒ වගේම රේට් ඔෆ් ෆයර් එකක් තියෙනවා. මූවමන්ට් එකක් රින කරලා තියෙනවා. ඉතින් රීලෝඩ් ස්පීඩ් ඩබල් කියන්නේ ඉක්මනටම මේක රීලෝඩ් වෙනවා. ඒ වගේම රේට් ඔෆ් ෆයර් එකක් තියෙනවා කියන්නේ බුලට් එක යන වේගෙ වැඩි එකක්. ඒ වගේම මූවමන්ට් එකක් රින කියන්නේ පොඩ්ඩක් හැරවෙන වේගෙ අඩුයි. ඉතින් මෙතනින් ගන්න හොඳ එක ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා වන් ටැප් වගේ ගහනවා නම් රේට් ඔෆ් ෆයර් ඩබල් එකක් ගන්න මේ වගේ. හරිද? වන් ටැප් ගහනවා නම් රේට් ඔෆ් ෆයර් ඩබල් එකක් ගන්න ඕන. ඊට පස්සේ ඇකියුරන්සි රින්නේ නැහැ අවුලක් නැහැ. ඊට පස්සේ අර රෂ් කරලා වගේ ගහනවා නම් අර BR එක වගේ රීලෝඩ් ස්පීඩ් ඩබල් එකක් අවුලක් නැහැ. ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් තව නෝමල් ගන් ස්කින් දෙකක් තියෙනවා. ඔන්න ඩයමන්ඩ් නැති අයට මෙන්න මේ ගන් ස්කින් දෙක ලබා ගන්නත් chance එක තියෙනවා. ඉතින් මම නම් මෙතනින් මේ ගන් ස්කින් දෙක ගන්නෙ. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් හිතන විදිහට රෂ් කරලා ගහනවාද එහෙම නැත්නම් මේකත් අර මේ BR වල වගේ ගහන්න හොඳයි. මොකද ඩබල් ඩැමේජ් තියෙන රීලෝඩ් ස්පීඩ් එකක් තියෙන හින්දා මේක හොඳයි. ඉතින් මං මෙන්න මේ විදිහට මේ ගන්න එක එක්ස්චේන්ජ් කර ගන්නවා. ඉතින් ඉවෙන්ට් එක ස්කින් කරන්න කියලා මොකද මල් ළඟ යුනිවර්සල් ටෝකන් තිබ්බ හින්දා මෙන්න මේ විදිහට මේ ඉවෙන්ට් එකේ තියෙන හොඳම ගන්න ස්කින් එක මෙන්න මේ විදිහට මං ගත්තා. ඉතින් ඔයාලා සෙට් එක ගන්න සාමාන්‍යයෙන් මේ ඉවෙන්ට් එකේ මේ ගන්න ස්කින් එක ගන්න යුනිවර්සල් ටෝකන් ඔයාලා හිතනවා ඇති පොඩි ගාණක් යයි කියලා නෑ. මෙන්න මේ ගන්න ස්කින් එක ගන්න ඕන නම් අනිවාර්යෙන්ම යුනිවර්සල් ටෝකන්
100ක් ගන්නත් අපිට ඩයමන්ඩ් 1500ක්වත් වෙනවා. කියන්නේ ඩයමන්ඩ් 3000කට වැඩි යනවා මේ එක ගන්න ස්කින් එක. කියන්නේ මේ ගන්න ස්කින් එක ගන්න. මේක ගන්න අනිවාර්යෙන්ම ඩයමන්ඩ් 3000කටත් වැඩි ගාණක් යනවා. ඉතින් අපි නිකමට ඩයමන්ඩ් එකක් තියෙනවා ස්පින් ටිකකුත් දීලා බලමු මොකද වෙන්නේ කියලා. එන්න යුනිවර්සල් ටෝකන් 2යි. ඔන්න යුනිවර්සල් ටෝකන් 2යි. ඔන්න යුනිවර්සල් ටෝකන් 1යි. ඔන්න යුනිවර්සල් ටෝකන් 2යි. ඔය එන විදිය කට්ටට තේරෙනවද? ඉතින් මට නෝමල් ගන්න ස්කින් එකකුත් තව ගන්න පුළුවන්. ආය අරගෙන තේරුමක් නැහැ. ඉතින් හරි මේ ගන්න ස්කින් වලින් මම ගත් එක ඔයාලා කියන්නේ මේ ගන්න එක ගන්නවා නම් ඔයාලට BR වල ගහන්නත් හොඳයි, one tap ගහන්නත් හොඳයි. මේ ගන්න ස්කින් එක අවුලක් නේකට one tap ගහන්න rate of fire තියෙන එකක් නම් ගොඩක්ම හොඳයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම හොඳම ගන්න ස්කින් එක මොකද්ද? one tap ගහන්න හොඳ ගන්න ස්කින් එක මොකද්ද? ඒ වගේම තමයි සාමාන්‍යයෙන් BR එක්ක ප්ලේ කරන්න හොඳ ගන්න එක මොකද්ද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම TikTok එකේ ඒ වගේම FB එකේ ඒ වගේම YouTube channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න කියලා මතක් කරන්න ගමන් අද වීඩියෝ එකත් එන්ඩ් කරනවා. කට්ටියම පරිස්සමෙන් කට්ටියම ජය වේවා.